කියන්නකෝ. මේ මොනවද මගේ මහත්තයා? ඒ කියන්නේ මම බඳින්න හිතපු කෙනා. මනමාලයා. පැනලා ගියා. අනේ ඉතින් පැනලා ගියානේ. මේ ඒක නෙමේ මාර වැඩේනේ. මම අපේ ඩැඩිට නොකිය තමා මේ මැරේජ් එක කරගත්තේ. බලන්නකො මූ පැනලා ගියානේ අස්සේ. බලන්නකෝ වෙච්ච දෙයක් නේද? ඒකනේ අනේ දැන් මොනවා කරන්නද? මේ කලින් කොල්ලා තොර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට හැබැයි හොඳයි අප්පා. ඇත්තටමද කියන්නේ? ඔව් අනේ. ඇත්තටමද කියන්නේ? මගේ මහත්තයත් නැති එකේ. ඉතින් අපි අමුද හඳ පාන්නේ. අම්මෝ වට නම් බෑ මම බැඳලා. අයියෝ නෝතියා. මේ කමන්නේ. කමක් නැද්ද? එහෙනම් මත් පොඩි උදව්වක් කරන්න ඕනේ ඔයා. කියන්නකෝ. මේ කච්චියගෙන් ලස්සන පිරිමි ළමයෙක් හොයලා දෙන්න පුළුවන්ද? ඔයා තමයි හොයාගන්න ඕනේ මන් නෙවෙයි. ඔයාලා වගේ. කවුද වගේද? ඉන්නේ ලස්සන සුදු අයියලා වගේ. ආසයිද? ඔව්. අනේ මගේ මනසුත් කරනා. ඒක ඔයා තියාගන්න. ආදරේටද? ඔව්. අනේ ගොඩක් ආදරෙයි ඈ. නෝනට කියන්න එපා. පෞල් ප්‍රශ්න ඇති වෙනවනේ. අනේ ඕනේ. ඔව්. නැත්තම් ඒ ගෑණි මා හොයාගෙන එයි. අනේ ඔයා බය වෙන්න බානේ ඔයා හොයන්නේ නැහැ. හා. ඉතින් කොහමද සැපසනීප? සැප හොඳයි සනීප තමයි නැත්තේ. හා. සනීප නැද්ද? බෙහෙත් ඕනේද? කියනවද? දෙන්නද? ගොඩක්. ඔව්. මං ඔයාට පෙන්නන්නද ඔය ලෙඩ හොඳ වෙන බෙහෙතක්? බලන්න පෙන්නන්න. බලන්නකෝ. මගේ ලොස්සිනේ. ඔක්කොම හොඳ වෙනවා. ඔව්. එයි. දුකද? ඔයාට ඉතින් නෝන කෙනෙක් ඉන්නවනේ. ඔයාට කලබලීනේ. ඔයා මෙන්දලානේ. කවුරුත් හොයාගන්නේ නැද්ද මට? ඔයාලට සුමා පොඩ්ඩක් ඈතාලා බලන්න ඕනේ. බලමු. අර පිටිපස්සේ නම් ඉන්නාගේ. ඔව් අන්නා. ඔව්. මේ අපේ ඩැඩි ආවොත් මාර ප්‍රශ්නේ. මාට දුවන්න වෙනවා රෙද්ද කඩාගෙන. ඔව් ඩැඩි එළවයි. මම ඩැඩිටත් නොකියන්නේ අර අරුත් එක්ක පැනලා ගියේ. උනම් මහ නෝටියා. ඔයා නම් හරි හැන්දියා. එහෙනම් මං යන්නම් අයියා. මං යන්නම්. කොහොමද ගන්න